ගන්නවද දස මාසයක් අම්මගේ කුසී අපින්න කොට තුදී අම්ම මිරිස් රහට කෑම ටිකක් කෑවේ නෑලු මගේ කුසේ ඉන්න දරුවට දැවිල්ල දැනෙයි කියලා අම්ම රස්නින් මොන වතුර ටිකක් බිව්වේ නෑලු මගේ කුසේ ඉන්න දරුවට රස්නේ දැනෙයි කියලා අම්මා හයියෙන් පාති තියා විත්තේ නෑලු මගේ කුසේ ඉන්න දරුවට රිදී තුවාල වෙයි කියලා ඒ විදියට අම්මා නව මාසයක් ඔයාව කුස තුල ධරාගෙන ඉන්නකොට අම්මගේ කුසේ ඉන්න ඔයා අඬනකොට දඟලනකොට පයින් ගහනකොට පුතේ අම්මගේ කුසත් අල්ලගෙන මේ වේදනාව සිනාවේ වේවසුවා දස මාසයක් නොවිදිනා දුකක් විඳින්මින් අම්මයාව මේ ලෝකෙට බිහි කරන වෙලාවේ ලී විලක් මැද යට කෙරෙන් කේ ගහලා ඔයාව බිහි කරන්න විඳපු වී පෙරහ වේදනාව වචන වලින් කියන්නට බෑ පුතේ අම්මට සීරෝම වේදනාවල් ළමතක වුණාලු යා අටන සද්දය හැච්ච ගමන් අම්මා ඔයාව තුරුලට අරගෙන හරහට වටහාගෙන තනපුඩුව කටේ තියලා රතුලේ සුදට හරවලා පුතේ අම්ම කෙනෙක් අපිට පෙව්වා බව් කිරි පීල ටික ටික වැටෙන ඔයා මහර එකට දෙකට නැගිටලා අඬනකොට දඟලනකොට අම්මා නිදි මරාගෙන තුරුළු කරගෙන ඔයාව නලවුක හිටි මතකද රෑ තිස්සෙම නිදි මරලා නැවතත් පාන්දර 3ට 4ට නැගිටපු අම්මා උදෙන්න නැගිටලා ඔයා පාසල් ලඳින කවුම කමිසේ පැනියම හරි ගස්සපු හැටි මතකද දුවේ අම්මෙක් ඔයාගේ කොණ්ඩ කරල් දෙක ගොතුපු හැටි මතකද දුවේ අම්මයාගේ කවුනේ රැලි ටික හදපු හැටි බලෙන් හරි බත් ටිකක් කවාගෙන සුදු දෝනි ආදරණීය පුතාගේ අත් දෙකෙන් අල්ලගෙන අම්මයාව පාසල ළඟට වෑන් එක ළඟට සිනහසින් ආදරේ නිකරන් දීපු හැටි මතකද දන්නවද පුතේ පුංචි කාලේ පාසල් ගියාම ඔයාගේ අම්මට ඔයා ගෙදර නැතුව ගොඩක් පානිවිලු පුතේ අම්මා පාළුව සාංකාව මකා කන්න පාසල් ගේට් එක ළඟට විලා ගිනි කාස්ට කවුවේ පිච්චි බගි සුදු දෝනි සුදු පුතා දෙන්නේ කියා බලාගෙන හිටියා පාසල් ලරිල නිවසට යා දුවගෙන ආපු ගමන් පුතේ අම්මා බත් ගානත් පතට දීලා යා කන හැටි බලන් හිටියා කවදාවත් මේ බත් ටික කනකොට ඇහුවද මගේ සුදු අම්මා කාලා දෙන්න කියලා පුතේ අපිට වහන්න මතක නැහැ සමහර වෙලාවට අම්මා හට්ටියේ තියෙන තංගොඩ ටික හූරගෙන කාලයි අම්මගේ බඩ පුරව ගත්තේ ඒත් නැත්තම් යන්බතුරු ටිකක් බේලයි එහෙම කරන අම්මට හතර වටේටම ණය වෙලා දහදුක් විඳන අප්‍රමාණ දුක් විඳරක් විඳින්න ඔයාව මේ ලෝකෙට ඇතිදැටි කරපු අම්මට සමහර දුම්වරු කතා කරන්නේ ඔබන්තෝ කියලා පුතේ කවදාවත් හැදූ අම්මට විහිළුවටවත් එහෙම කතා කරන්න එපා මොකද පුතේ අම්මා පව් දන්නවද පුතේ අම්මිට විහිළුවට හරිය රෙව්වත ලැබෙන විපාකය මොකක්ද කියලා ඔයා තගලති පාරේ තැන් වල කොන කාන්වල ඕජස් වෙන් කිරණ හරියට කුසට ආහාරයක් නැති සුලකියන් දැකලදී අම්මිට තවසක හරිය රෝගල තියෙනවා නම් තවසක ඔයාටත් ඒ කලදසාව දහවේ පුතේ නොවිදිනා දුකක් විඳින්න දරු පැටියෙක් වෙනුවෙන් අම්මෙක් කොයිතරම් දහදුක් වේදනාවක් වින්දද පුංචි කාලේ ඉඳන් ඔයාගේ කුණුකැතටි කරන් දාලා උස්මහත් කරන රත්තරන් අම්මයාව මේ ලෝකෙට රත්තරන් මෙනිකක්සේ දහයාද කරපු අම්මා අද ඔයාව මේ ලෝකයේ උසස්ම තැනකට ඔබේ ජීවිතේ විශ්වවිද්‍යාලයේ ප්‍රවේශයට පවාගෙන අතහයිය දුන්නේ අපේ රත්තරන් අම්මා ඒ නිසා ඒ අම්මගේ බලාපොරොත්තු ඒ අම්මගේ ආදරණීය හීන ඉෂ්ට කරන උත්සාහවන්තව ජීවිතේ ආපු අරමුණ කරා යන්නට අම්මගේ අරමුණු තාත්තගේ අරමුණු ජීවිතේ යම් එකටම හිතේ තියාගෙන ඔබේ ජීවිතේ විශ්වවිද්‍යාල ජීවිතේ ජය ගන්න. එහෙම ජය ගන්න ඔබට අතහත දුන් ඔබේ මාදරණීය
ඔබ වෙනුවෙන් කොයිතරම් දහදුක් ඉන්දරක් ඉන්නද දන්නවද පුතේ අපේ යම් අපිට කොයිතරම් ආදරේද කියලා පරපැටියෙන් විදුවෙන් අම්බේ කොයිතරම් දුක් වේදනාවක් විඳිනවද කියලා අසන්න පුතේ තෙසවන් තුමාගෙන නොවිදිනා දුකක් විඳිමින් පරපැටියෙන් විදුවෙන් අප්‍රමාණ කැපකිරීමක් කරන ආදරණීය අම්මගේ ආදරණීය සිංහස තෙසවන් තුමාගෙන කාඳුළු ගංගා හලවදේසි මිතෙයි මට නොහිකිනිමා ඉනිනුවාදු රිඳුම් මපමන මුළු ගතම දරු එමට නම්මා කරගෙන කුංචි පැටවුම් හදකින්දර ඉවත දැන්මා කියන්නට බැ දරුණාමින් කරන මිනිවර කන්ද අම්මා sayurat meli vedana ve kanduneni teliwalang vel teliyatulla kivi sitande tungguli anak kewahatuli sadu pilid mata serasilid ter amma enda berheli ada palam mereka harajiku satu meni kewangi semet rendi sindu puju ken iai rupaya ikmane letata dukakat andehen tenuma putumai amlage isat angen wandimi puteni rechini ai lo ammage වෙලාවක් ඔය විදිහට නිවු පියසෙනේ හසට කවුල් කීලිය වුණ මදි අම්මා වරුන් විතරද මත බුදුවන්නේ ඇත්තටම පුතේ අපි අපේ තාත්තා ගැන කතා කරනව ටිකක් අඩුයි ඒ තාත්තා ටිකක් සර නිසා නමුත් බබකගේ සිනහසට වඩා අපච්චිගේ සෙනෙහස බහ මෙරකටත් වඩා උසයිලු අසන්න පුතේ තෙසවන් තුමාගෙන ආදරණීය අපච්චිගේ ආදරණීය සෙනෙහස
ඔයා වෙනුවෙන් අප්පච්චි උදේ 3ට 4ට නැගිටලා පුතේ අප්පච්චි කහටු ගුරම් දීලා මුදල් හොයන්න වැඩට ගියා. උදේ ඉඳන් හවස් වෙනකන් තාත්තින් කිලි කාස්ට කවුමි පිච්චි පිච්චි වැඩ කළා. අප්පච්චි අමෝරා වෙස්සි තිමි තිමි වැඩ කළා. දෙවිදු දහදියට හරවගෙන දහසක් හේන තියාගෙන අප්පච්චි වැඩ කළේ පුතේ අප්පච්චිගේ බඩකට පුරව ගන්න නෙවී අම්මා ළඟට ගිහින් අම්මේ බඩකිනේ කීවම අම්මා පිට රස කේම ටිකක් පියලු දුන්නේ. රත්තරන් අප්පච්චි දහදුක් විදලා හම්බ කරන් ආපු සල්ලි වලින් උදේ ඉඳන් හවස් වෙනකන් දෙතේ කරගට දී පට්ටනකම් වැඩ කරලා හවසට විත් කුසගින්නෙන් බත්තිගා නතට ගත්තිත් මගේ සුදු ධ්‍රෝණි සුදු පුතා කෑවද කියලලු. සමහරක් වෙලාවට ඔයා කෑවේ නැත්තම් පුදී අප්පච්චිට කුයි තරම් බඩගින්නක් තිබ්බත් එයා යාගේ බත්පන්දු අපිට වෙන් කරලා අපි කන හැටි බලන් හිටියා. ඉල්ලනකොට හදවත උණු වෙලා රසාහාර සෙල්ලම් බඩු ආබිත්තං කන කර භෝනිකෝ පුංචි කාලෙදි තාත්තෙක් ගෙනල්ල දීපු හැටි මතකද යා? පුංචි කාලේ බත් කන්නේ නැතු විහිමිලි දුවනකොට අප්පච්චි පුංචි යාළුවෙක් වගේ ඔයාව කර මත තියාගෙන විදුල වටේ සෙල්ලම් කරපු හැටි දන්නවද දුවේ? අප්පච්චි මේ ලෝකෙ වැඩිපුර ආදරේ කාටද කියලා? පුතෙකුට වඩා තාත්තෙක් මේ ලෝකෙ වැඩිපුර ආදරේ තමන්ගේ දෝණියෙක්ටලු. දුවෙක්ටලු අප්පච්චිගේ සිනහස මේ ලෝකයේ වැඩිපුරම දැනගෙන දන්නවද? අප්පච්චි ජීවිතේ විඳින ලොකුම වේදනාව විඳින්නේ කවුරු නිසාද කියලා? ඒ තමන්ගේ දූ හින්දලු. ඒ කවදද කියලා දන්නවද? ඒ තමයි තමන්ගේ දූ විවාහ වෙලා නිවසින් යන දාට එදාට පුතී අප්පච්චි දරුවෙක්වත් නොපෙනීම දෙහි බොල්ලකට වෙලා ඉක්කික හදනවලු. තාත්තෙක්ට දීසේකට ඇඳින්නේ නේ. නමුත් තමන්ගේ දූට තියෙන ආදරය නිසා අප්පච්චිගේ මුළු ලෝකයේම මුළු ජීවිතේම නිසා පුතේ අප්පච්චි එදාට ඉක්කික හදනවලු. බලන්න කවදාවත් තාත්තා ලස්සන ඇඳුම් එන්දිනේ. ලස්සන ඇඳුම් අපිට අරන් දීලා අප්පච්චි දිහා බලලා සතුටු වුණා. එහෙමයි පුතේ තාත්තගේ සෙනෙහස. දන්නවද? අප්පච්චි නැති ගෙදර පාළුවට ගිහපු අමුසොහොනක් වගේලු. අප්පච්චි නැති ගෙදර පාළුවට ගිහපු අමුසොහොනක් වගේ කියලා කිව්වේ වෙන මොකොත් නිසා නෙවෙයි. අප්පච්චි ඉන්න තැන තියෙන අපේ කමේ සතුටේ සෙනෙහස ආදරය ඒ ශක්තිය පුතේ අපිට ආය වෙන කාගෙන්වත් හම්බ වෙන්නේ නේ. ඒ නිසා අප්පච්චි නැති ගෙදර පාළුවට ගිහපු අමුසොහොනක් වගේලු. අද ඔබේ විශ්වවිද්‍යාලයට අවුරුදු 24ක පුංචි හාමුදුරුවෝ දෙන්නෙක් ඔයාගේ විදුබිමට ඇවිදින් කියා දෙන්නේ කවමදාවත් පුතේ තාත්තා කියන කෙනා එක මොහොතක්වත් එක විනාඩියක්වත් මග අර ගන්නට එපා. මොකද ඔයාලට වගේම ආදරණීය ලස්සන සුන්දර අප්පච්චියෙක් අපි දෙන්නටත් ඉන්නවා. හැබැයි පුතේ ඒ අප්පච්චි අත ලෙඩ හැදේ එක්තන් ප්‍රතිකාර ලබනවා. ජීවිතේ සතුට කියන දේ මොන යම් තැන්වල ප්‍රමාණ ලෙස ලැබුණත් ආදරය ගෞරවය කියන දේ හැමතැනම හම්බුණත් මගේ අප්පච්චි ඉන්නතන දකින්නකොට දැනෙන වේදනාව පාළුව කලකිරීම පීඩනය වචන වලින් කියන්නට බෑ. මම වගේ ජීවිතේ සතුටු වෙච්ච දවසක් තමයි අපි දෙන්න විශ්වවිද්‍යාලයේ තේරීපත් වෙච්ච දවස. ඒක මගේ අප්පච්චිගේ ජීවිතයේ තිබ්බ ලොකුම හීනයක් ලොකුම බලාපොරොත්තුවක්. පුංචි කාලේ ඉඳන් අපේ අප්පච්චි අපිට කීවි කවදක හරි හොඳට ඉගෙනගෙන හොඳ කැම්පස් එකකට ගිහින් බාවත් ඒතනට බලන්න එකයි යන්න කියලා. ඒයි ජීවිතේ වැඩිපුරම සතුටු වෙච්ච දවසේ දා වුණා. එදා අපේ අම්මට ඒතනට එන්න හැකියාවක් හම්බුණත් මගේ අප්පච්චි දෙන්න හැකියාවක් තිබෙන්නේ නැහැ. ජීවිතේ වැඩිපුරම සතුටු වෙච්ච දවසේ දා වුණා. අනේ මගේ අප්පච්චිත් අද මෙතන හිටියනම් කියලා
එනිච්ච වාර ගණන අනන්තයි වගේම අපච්චි ඕනිම තැන්වල අපච්චිව මතක් වෙලා මේ පිංචි ඇස්වලට කඳුළු ආපු වාර ගණන අනන්තයි පොදේ. ඒ නිසා කවමදාවත් එක මොහොතක්වත් එක විනාඩියක්වත් තාත්ත කියන කෙනා මගහැර ගන්න එපා. දන්නවද? කවදාවත් තාත්ත කියන කෙනා අම්මා වගේ අපිට ආදරේ වෙන්නේ නැහැ. නමුත් බබකගේ සෙනෙහසට වඩා තාත්තෙක්ගේ සෙනෙහස මහ මෙරකටත් වඩා උසයි. ඒකට මම පුංචි දෙයක් සිදුවීමක් කියන්නම්. ඒ තමයි විවිධ සති දෙකකට තුනකට වගේ කලින් අපේ ලොකු අයියා විදේශගත වුණා. ඒ විදේශගත වෙච්ච අවස්ථාවේ අපි දෙන්නත් ගෙදරට ගිහින් අයියව බලන්න යනකොට තාත්තා බලන්න කාමරයට යනකොට දෙපා බාරු නැතිවින් ආදරණීය අප්පච්චි මහා හයියෙන් නිකි ගහ ගහ අඬනවා. අපි කවදාවත් අපේ තාත්තගේ ඇස්වලින් කවමදාවත් කඳුළු දැකලා නැහැ. මොකද අපේ අප්පච්චි වෘත්තියේ පොලිස් නිලධාරියෙක්. ඔය නිසාම අපේ අප්පච්චි ටිකක් සැරදරදඩු කෙනෙක්. එදාම තමයි මගේ ජීවිතයේ තාත්තෙක්ගේ ඇස්වලින් අපි කඳුළු දැක්කේ. ඊට පස්සේ නැවත අපි වාහනේට නැගලා නැවත එයාපෝට් යන්න හදනකොට වාහනේ පිටිපස්ස හැරිලා බලනකොට ලෙඩයන්දී එක්තැන්ව දෙපා බාරු නැතිවින් ආදරණීය අප්පච්චි අමාරුවේ නැගිටගෙන ඇවිල්ලා ලොකු අයියා පේන නොපෙනෙන දුරක යනකම් ජනෙල් දෙල්ලිලා එක ගහ ගහ මහා හයියෙන් නඩනවා. මට ඒක ජීවිතේ ගොඩාක් දැනෙච්ච සිදුවීමක් නිසාම මම වාහනේ ඉන්න ගමන් ඒක වීඩියෝ කරා. මොකද සමාජයට තාත්ත කියන කෙනා කොයිතරම් ආදරවන්ත චරිතයක්ද කියලා පෙන්වන්න ඔබට පුළුවන්. ඔබේ තාත්තා වගේම අපේ තාත්තා වගේම අපිට මේ ලෝකෙ ඉන්න සෑම පියවරු ආදරේ කියලා බලන්න ඔබට පුළුවන් මේ සංවේදී දර්ශනයේ අපි අපේ බාතර නිවුන් හාමුදුරුවෝ කියන Facebook පිටුව හරහා ඒ අනිකුත් දරුවන්ට සමාජයට පෙන්වන්නේ දී දැම්මා. ඒ නිසා ඔබට දැනෙයි ඒ තුලින්ම තාත්තා බව කියන්නේ කවුරුද කියලා. ඒ නිසා පුතී කවමදාවත් තාත්තා කියන කෙනාක විනාඩියක්වත් එක මොහොතක්වත් මගහැර ගන්නට එපා. දවස කියා වයසට යනවා. එදාටි තාත්තව මහලු මඩමට මහපාරට බලකූඩුවට ඇදලා දාන්නේ නැතුව පුංචි කාලේ ඉඳන් ඔයාව කුඩු කැතක කරන් දාලා බැරිකක්සේ දූත දරාගෙන ආදරයෙන් රට බලාගෙන විශ්වවිද්‍යාලයේ දක්වා උසස් තැනකට ඔබ රැගෙන ආපු මේ ආදරණීය අප්පච්චිව කවමදාවත් අමතක කරන්න එපා. දන්නවද තාත්තෙක් අපිට කොයිතරම් ආදරේද කියලා. දරුපැටි විදුලින් තාත්තෙක් කොයිතරම් දුක් වේදනාවක් විඳිනවද කියලා. අසන්නපදී තසවන් ජමාගෙන නොවිදිනා දුකක් විඳින්න දරුපැටි විදුලින් අප්‍රමාණ කැපකිරීමක් කරන ආදරණීය අප්පච්චිගේ සිනහස තසවන් ජමාගෙන ගැඹුරු මුදමින් නිහඬද හන්දා ढलसी මතුවෙන ඉමහද රන්දා පියවරෝ දිවිහෙම ධරුවන් හන්දා රහසීම අපමණ දුක් ගිනි වින්දා